දැන් ඔය උදේ නැගිටලා නිවි හැනෙහිලි තේ එකක් බොන ගමන් කල්පනා කරනවා අද දවස කොහොම ගෙවිද කියලා. ලයිට් බිල ගෙවන්න තියෙනවා, බොස්කින් බෙනුම් අහන්න තියෙනවා, නැත්නම් එක්සෑම් එක පාස් වෙයිද වගේ 1000ක් ප්‍රශ්න අපේ ඔළුවේ ඇතුලේ තියෙනවා. හැබැයි අපි මේ පුංචි පෘථිවියේ ඉඳන් මේ පොඩි ප්‍රශ්න ගැන වැද වෙනකොට අපි වටේ තියෙන අතිවිශාල විශ්වය ඇතුලේ ඊට වඩා ගොඩක් භයානක දැවැන්ත දේවල් සිද්ධ වෙනවා කියලා ඔයා දන්නවද? අද අපි කතා කරන්න යන්නේ කොයි වෙලාවක හරි අපේ මේ ලස්සන නිල් පාට බෝලේ, ඒ කියන්නේ පෘථිවිය සදාටම අතුරුදහන් වෙන්න පුළුවන් විද්‍යාත්මක ක්‍රම 5ක් ගැන. මේවා හොලිවුඩ් චිත්‍රපටවල තියෙන මලක් කල්පිත කතා නෙවෙයි. විද්‍යාඥයින් පවා පිළිගත්ත ඕනෑම මොහොතක විශ්වයෙන් අපිට එල්ල වෙන්න පුළුවන් ඇත්තම තර්ජන. ඉතින් වීඩියෝ ඉවර වෙනකම් බලන්න. හැබැයි බය වෙලා රැට නිින්ද ගියේ නැත්නම් අපිට නමක කියන්නේ නැහැ. ඔබ දන්නවා ඇති අපේ පෘථිවියේ හිටිය දෙවන්තම සත්තු ජාතිය වෙන්න ඩයිනෝසරයන්ට මොකද වුනේ කියලා. උන්ට අභ්‍යවකාශ වැඩසටහන් තිබුණේ නැහනේ. ඒ නිසා මීට අවුරුදු 66කට කලින් කිලෝමීටර් 10ක් විතර පල්ල දෙවන්ත ගලක් අහසින් කඩාගෙන ඇවිත් පෘථිවිය හැප්පුණා. ප්‍රතිඵලය ඩයිනෝසරයෝ සදාටම සමුගත්. ඉතින් මේ වගේ දෙයක් ආයෙ වෙන්න බැරිද? අනිවාර්යයෙන්ම පුළුවන්. අපේ සෞර ග්‍රහ මණ්ඩලය ඇතුලේ කිසිම පාලනයක් නැතුව පාවෙවි තියෙන ග්‍රාහක මිලියන ගණනක් තියෙනවා. මේවා හරියට පාරේ යනකොට වාහනයට වදින්න ගල් මුල් වගේ. හැබැයි මේ ගල් පොඩි නෑ. සමහර ඒවා සම්පූර්ණ රටක් වුණත් එක තප්පරේ විනාශ කරන තරම් ලොකුයි. හදිසියවත් මේ වගේ යෝධ ග්‍රාහකයක් පෘථිවිය පැත්තට આવොත් මොකද වෙන්නේ? මුලින්ම හැප්පෙන්න තැන තියෙන හැමදේම වාෂ්ප වෙලා යනවා. ඊට පස්සේ ඒ ගැටීම් නිසා ඇති වෙන භූකම්පන සහ සුනාමි රළ ලෝකේ පුරාම පැතිරෙනවා. ඒක විතරක් නෙවෙයි, මේ ගැටීම් නිසා අහසට යන දූවිලි දුම්වලා මුළු පෘථිවියම වැහිලා යනවා. අවුරුදු ගාණක් යනකම් ඉරේලිය වැටෙන්නේ නැහැ. ගස්වැල් මෙරළේ යනවා. කෑම නැතුව මිනිස්සු බඩගින්නෙම තමන්ගේ අවසන් ගමන් යන්න වෙනවා. හැබැයි බය වෙන්න එපා. දැන්ට නාසා ආයතනයේ මේ වගේ ලොකු ගල් එනවද කියලා හැගහගෙන ඉන්නේ. ආවත් ඒක වෙන පැත්තකට හරවන්න උල්ලංඝ සුපිරි ප්ලෑන් තියෙනවා. 2. ගෙමා කිරණ පිපිරි. මේක හරියට සයන්ස් ෆික්ෂන් ෆිල්ම් එකක තියෙන පිටසක්වල ආයුධයක් වගේ. හැබැයි මේක ඇත්ත. විශ්වයේ සිද්ධ වෙන අතිශය බලවත්ම සහ දීප්තිමත්ම පිපිරීම තමයි මේ ගෙමා කිරණ පිපිරීම කියන්නේ. විශාල තරුමී යනකොට එහෙම නැත්නම් කළු කුහර දෙකක් එකිනෙක ගෙටනකොට තමයි මේ පිපිරීම ඇති වෙන්නේ. පිපිරීමෙන් තප්පර කිහිපයක් ඇතුළත නිකුත් කරන ශක්තිය කොච්චරද කිව්වොත් අපේ සූර්යය තමන්ගේ මුළු ජීවිත කාලය පුරාවටම නිපදවන ශක්තිය වගේ බිලියන ගණනක ගුණයක්. දැන් හිතන්න. අපේ මන්දාගිනියම තියෙන තාරකාවක් මේ විදියට පුපුරලා ගිහින් ඒකෙන් නිකුත් වන ලේසර් කිරණයක් වගේ තියෙන ගමා කිරණ ධාරාවක් කෙලින්ම අපේ පෘථිවිය පැත්තට එල්ල වුණා. හරියට අදෘශ්‍යමාන ස්නයිපර් කෙනෙක් වෙඩි තිබ්බ වගේ. අපිට ඒක එනවා පේන්නේ නැහැ. මොකද ඒකේ ඉන්නේ ආලෝකයේ වේගය. මේ කිරණ පෘථිවිය දුන ගමන් අපිව ආරක්ෂා කරන ඕසෝන් ස්තරයේ තප්පර ගණකින් පිච්චිලා යනවා. ඕසෝන් ස්තරය නැතුණා කියන්නේ ඊට පස්සේ ඉරෙන් එන මාරාන්තික පාරජම්බූල කිරණ කෙලින්ම අපේ ඇඟට වැටෙනවා. සමේ පිළිකා, ගස්වල විනාශ වීම වගේ දේවල් නිසා ටික කාලෙකින් මුළු පෘථිවියම ජීවයක් නැති නිසරු ග්‍රහලෝකයක් බවට පත් වෙනවා. 3. සූර්යයාගේ මරණය. ඉර කියන්නේ අපේ ජීවිතයේ පදනම. හිරු එළිය නැත්තම් පෘථිවිය අපිට පැවැත්මක් නැහැ. හැබැයි හැමදාම අපිට ආදරය කරන හිරු දවසක අපේ ලොකුම හතුර වුණා. ඇත්තටම මේක දවසක සිද්ධ වෙනවා. අපේ සූර්යය මේ විදියට බබලෙන්නේ ඒක තුල තියෙන හයිඩ්‍රජන් වායුව නාස්තික වේලෙන්ට ලක් වෙන නිසා. හැබැයි කිසිම ඉන්ධනයක් සදාකාලික නැහැනේ. තව අවුරුදු බිලියන 5ක් විතර යනකොට සූර්යයාගේ මේ ඉන්ධන ටික ඉවර වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? සූර්යය ක්‍රමයෙන් නිදිමෙන්න පටන් ගන්නවා. මේකට විද්‍යාව කියන්නේ රත යෝධ අවධියටපත් වෙනවා කියලා. දිමින සූර්යය කොච්චර ලොකු වෙනවද කිව්වොත් බුද්ධ සහ සිකුරු කියන ග්‍රහලෝක දෙකම ගිලගෙන ඊළඟට අපේ පෘථිවියට අත්පොන්න මානෙට ළඟා වෙනවා. ඒ කියන්නේ පෘථිවියට දරා ගන්න බැරි තරම් රස්නයක් එනවා. මුලින්ම මුහුදු, ගංගා සියල්ලම නටලා වාෂ්ප වෙලා යනවා. කඳු දී වෙන්න ගන්නවා. අවසානයේදී අපේ මේ ලස්සන නිල් පාට පෘථිවිය නිකම්ම රතු පාට ලාව ගුලියක් බවට පත් වෙනවා. සමහර විට සූර්ය පෘථිවිය සම්පූර්ණයෙන්ම ගිල ගන්න ඉඩ තියෙනවා. ඉතින් තව අවුරුදු බිලියන 5කින් මේ වෙන්න තියෙන දෙයට නම් අපිට දැන් ඉඳන්ම ප්ලෑන් B එකක් හදන්න වෙනවා. 4. අභ්‍යවකාශයේ ගමන් කරන කළු කුහර. කළු කුහර ගැන ඔයාලා අහලා තියෙන්නේ. මේ වගේ ගුරුත්වාකර්ෂණය කොච්චර ප්‍රබලද කිව්වත් ආලෝකයටවත් මේකෙන් පැනලා යන්න බෑ. ගොඩක් අය හිතන්නේ කළු කුහර තියෙන්නේ මන්දාකිණි වල මැද එක තැනක විතරයි කියලා. හැබැයි ඒක එහෙම නෑ. විද්‍යාඥයෝ හොයාගෙන තියෙන අපේ මේ ශීරපතේ ඇතුළේ විතරක් කිසිම තැනකට අයිති නැති අභ්‍යවකාශයේ තනියම ආලේ යන එහෙම නැත්නම් සක්මන් කරන කළු කුහර මිලියන ගණනක් තියෙනවා කියලා. මේවා හරියට අභ්‍යවකාශයේ ඇවිදින අදෘශ්‍යමාන හොල්මන් වගේ. කිසිම එළියක් පිට ගන්නේ නැති නිසා මේවා අපේ පැත්තට එනවා කියලා අපිට කල් තියා බලා ගන්න අමාරුයි. හිතන්න මේ වගේ අයාලේ යන කළු කුහරයක් සෞර ග්‍රහ මණ්ඩලයට ඇතුළු වුණොත් මොකද වෙන්නේ? කළු කුහර පෘථිවිය කිට්ටුවෙන් ගියොත් ඒකේ තියෙන අධික ගුරුත්වාකර්ෂණය නිසා අපේ පෘථිවිය සූර්යයාගෙන් ඈතට ඒ කියන්නේ ගණන් දුරට විසික් වෙන්න පුළුවන්.
එහෙම වුණොත් පෘථිවිය අයිස් බෝලයක් වෙනවා. එහෙම නැත්නම් කළු කුහරය කෙලිම පෘථිවිය පැත්තට ආවොත් පෘථිවිය නිකම්ම නූල් ඇස්සක් වගේ ඇදිලා ගිහින් තප්පර ගානකින් කළු කුහරය ඇතුළට අතුරුදහන් වෙලා යනවා. අහන්නත් බයයි නේද? 5. මහා සූර්ය ගුණාට තමයි අද කතා කරපු ලයිස්තුව ඇතුළේ අපේ ජීවිත කාලය ඇතුළේ උනා සිද්ධ වෙන්න පුළුවන් ලොකුම සම්භාවිතාවයක් තියෙන දේ. හිතන්න ඔයා ගේම් එකක් ගහ හරි YouTube බල හරි ඉන්නකොට එකපාරටම කනෙක්ෂන් එක ගිහින් ෆෝන් එක ඔෆ් වෙනවා. ලයිට් එනවා. ඔයා හිතන්නේ ආටිකකින් කරන්ට් එක ඉන්නේ කියලා. හැබැයි ඒ කරන්ට් එක ආයේ කවදාවත් ආවේ නැත්තම් අපේ සූර්යයාගෙන් නිතරම සූර්ය ගුණාටු හට ගන්නවා. හැබැයි ඒව ගොඩක් පොඩි. නමුත් අවුරුදු 100 ගානකට දහස් ගානකට සැරයක් සූර්යයාගෙන් අතිශය ප්‍රබල මහා කුණාටු නිකුත් වෙනවා. මේකෙන් නිකුත් වෙන දවන්ත චුම්බක ශක්තිය අපේ පෘථිවියේ තියෙන චුම්බක ශේෂ්ඨයේ වැදුණු මොකද වෙන්නේ? මුලින්ම අභ්‍යවකාශයේ තියෙන චණ්ඩිකා ඔක්කොම පිච්චිලා යනවා. ඒ කියන්නේ GPS නෑ, අන්තර්ජාලය නෑ, sannivedanaye නෑ. ඊළඟට ඒ චුම්බක ශක්තිය පොළොවට වෙත් මුළු ලෝකෙම තියෙන ට්‍රාන්ස්ෆෝමර් සහ විදුලි බලාගාර පුපුරවල දානවා. තප්පර කිහිපයකින් මුළු ලෝකෙම කරන්ට් එක නැති වෙනවා. මේවා ආයෙත් හදන්න අවුරුදු ගාණක් ෆෝන්, ලැප්ටොප්, බැංකු පද්ධති, රෝහල් මේ කිසි දෙයක් වැඩ ගන්නේ නැහැ. කෙලින්ම කිව්වොත් එක රැයකින් මිනිස්සු ආයෙමත් ගල්ලුගේට යනවා. කැම බීම නැතිවලා ලෝකේ පුරාම ලොකු අරාජකත්වයක් ඇති වෙන්න පුළුවන්. ඊයාලුවනේ පෘථිවියට අභ්‍යවකාශයෙන් එන්න පුළුවන් මේ තාජන පහගෙන ඔයා මොකද හිතන්නේ? මේ ඔක්කොම ටිකක් බය හිතෙනවා තමයි. හැබැයි මේ ගොඩක් දේවල් වෙන්න තවරුදු මිලියන ගාණක් බිලියන ගාණක් යන්න පුළුවන්. ඒ නිසා හෙට උදේ වැඩට යන කරන් කොහොමද නවත්තන්න බැරි. මේ විහිසුණු ක්‍රම පහෙන් ඔයා වඩාත්ම උදේට පච්චරපු නැත්තම් බය කරපු ක්‍රමය මොකක්ද කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ වගේ කම්මැලි නැතුව අලුත් දේවල් ඉගෙන ගන්න, විශ්වයේ අභිරහස් ගැන හොයාගන්න කැමති නම් අපේ අමිතු ලෝකේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න. bell icon එක click කරොත් අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හමු. පරිස්සමින් ඉන්න.